ආයිබොහොම වේවා සුබ දවසක් හැමෝටම. ඉතින් කොහොමද හොඳින් ඉන්නවනේ. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තට්ටය මල්ලි YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි. කොහොමද හොඳින් ඉන්නවනේ. මොකද එන්නේ? ප්‍රශ්නේ වැඩි. නා ගන්නවත් විදිහක් නැහැ නේ. නාලා දැන් චුට්ටක් එළියට එනකොට නෑ මොකටද කියලා හිතෙනවානේ. රස්නේ වැඩි වෙනකොට කුවේට් රටේ මොනවද වැඩිපුර අහන්න සිද්ධ වෙන කතා? මොනවද? වැඩිපුරම අහන්න සිද්ධ වෙන්නේ කුවේට් රටේ විතරක් නෙවෙයි. මැද පේදී අනිත් රටවලත් මේ කතා අහන්න සිද්ධ වෙනවා. ඉතින් අපි නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ දකින්නේ කුවේට් රටේ සිදුවීම් නිසා. ඉතින් ඊට ඉස්සෙල්ලා ඒ කතාව කියන්නේ ඉස්සෙල්ලා යමු සෞදි පැත්තට. සෞදියේ කඩයක් කඩලා භාණ්ඩ වගේක් හොරගම් කරලා ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කරලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉන්නවලු සෞදි රටේ. ඉතින් සෞදි ආරක්ෂක අංශයෙන් තමයි මේ පුවත් සමාජ මාධ්‍යෙට මුදා ඇරලා තියෙන්නේ. සමහරක් විට ලාංකිකයනුත් ඒ රටවල ව්‍යාපාරික කටයුතු කරනවානේ. ඒ වගේ තමයි කාමරවලත් ඉන්නවානේ. ඉතින් තමන්ගේ කාමරේ ලොක් කරලා යන්න. මොකද මේ වෙනකොට ඔය රටවල එක එක ජාතියේ සිද්ධීන් වාර්තා වෙනවා. ඉතින් ඒ පොත වාර්තා වෙන්නේ සෞදි රටේ. බහරේන් පැත්තට ගියොත් බහරේන් රේගුව විසින් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේ කාන්තාවන් දෙදෙනා තමන්ගේ ඇඟ ඇතුලේ රහසිගතව සංවාගෙන මත්ද්‍රව්‍ය කැප්සූල් 160ක් කියලා තමයි කියන්නේ. ඉතින් කාන්තාවන් දෙදෙනෙක් තමයි මේ විදිහට අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ. කාන්තාවන්ගේ රට නම් හෙළි කරලා නැහැ. ඉතින් ඒ විදිහට තමයි බහරේන් සහ සෞදි රටෙන් පුවත් දෙක වාර්තා වෙන්නේ. මොකද මගේ වීඩියෝ බලන කට්ටිය ඉන්නවා නැත්තම් කියයි ඔයා හැමදාම කුවේට් විතරයි කියන්නේ මේ අපේ රටවල් දේවල් කියන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ රටේ මොනවාරි විශේෂ තෝරාවක් දැක්කොත් අනිවාර්යෙන් අරගෙන එනවා. ඔය එක එක පල්හාරි නම් දාන්නේ නැහැ ඉතින්. දන්නවද? ඉතින් අවාසනාවන්ත සිද්ධියක් සබහල් අහමද් ප්‍රදේශයේ ගෙදරක ඇතිවෙච්ච ගින්නෙන් ගෙදර මාමා මිය යනවා. මාමා මිය යනවා දරුවෝ දෙන්න තුවාලයි. ගෘහ සේවිකාවන් දෙදෙනාට තුවාලයි කියලා තමයි කියන්නේ. හැබැයි මෙතනින් දෙදෙනෙක් බරපතල තුවාල සිදු වෙලා කියලා වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ දෙදෙනා කවුද කියන එකත් හෙළි කරලා නැහැ. ඉතින් මම මීට පෙරත් වීඩියෝ එකක් කරනවා ගෙවල් වල කුස්සිය වැඩ කරන කට්ටියට. අර ගෑස් ලිපේ කතාව. මොකද ගෑස් ලිපේ කතාව අර කිව්වට ඉතින් සමහරුන්ව ගණන් ගන්න නැහැ. මොකද මේ ලංකාව වගේ නෙමෙයි. මෙහි කොච්චරවත් තෙල් එක්ක තමයි වැඩේ වැඩිපුර සිද්ධ වෙන්නේ. ඒ තෙල් එක්ක ඉන්නකොට ගිනි ගැනීමේ ප්‍රවණතාවය ටක් ගාලා වැඩි. මොකද ඊටත් වැඩිය මේ වෙනකොට රස්නේ ඉහළ ගිහින් තියෙන නිසා චූටි දෙයක් ඇති ටක් ගාලා පත් වෙන්න. සමහරක් විට සමහරක් ගෘහ සේවිකාවන් තෙල් චාච්චි ලිපේ තියලා යනවා ඇති අමතක වෙනවා ඇති. ඒවෙන් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. කස්දීර් භාවිතයත් පොඩ්ඩක් දැනුවත් වෙලා භාවිතා කරන්න. මොකද කස්දීර් වලටත් ඉක්මනින් ගින්දර ඇවිල්ලෙන සුළුයි. එහෙනම් ඒ පිළිබඳව අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඉතින් මියගිය මාමට නිවන් සුව ප්‍රාර්ථනා කරන අදහල ආගවණුව. ඉතින් ගෘහ සේවිකාවන් දෙදෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා දරුවන් දෙදෙනාටත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවාසනාවන්ත සිද්ධිය වාර්තා වෙන්නේ සබල් අහමද් ප්‍රදේශයෙන්. ඉතින් ඔන්න ඒ විදිය තමයි මේ පුවත අද සමාජ මාධ්‍යයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නිරන්තරයෙන් මේ රටවල් වලින් විශේෂයෙන්ම ආරක්ෂක අංශ වලින් ගින්නිවන හමුදාවෙන් දැනුවත් කරනවා. රැට නිදා ගන්නකොට ෆෝන් එකට charge එකට ගහලා තියෙනවා. ෆෝන් එක charge එකට ගහන කනේ දාගෙන නිදා ගන්න එපා. Bluetooth එක කනේ ගහගෙන නිදා ගන්න එපා. මොකද ඔය හැම එකම තියෙනවා පොඩි කාන්දා කැල්ලක්. ඔයගොල්ලෝ කොච්චරවත් වයරින් කරගෙන නේද ඉන්නේ? කොච්චරවත් Bluetooth එක කනේ ගහගෙන එහෙම නේද ඉන්නේ? එහෙම තමයි සමහරක් කට්ටිය. හැබැයි ඉතින් එහෙම වුණාට ඔය ඔයගේ දේවල් වලින් ශරීරයට වෙන හානිය ගැන පොඩ්ඩක් හිතන්න. මොකද සමහරක් විට ඔයා දන්නේ නැහැ. සමහරක් වෙලාවලදී මේ දවස්වල ඕගොල්ලෝගේ AC එක වහන්නෙම නැතුව ඇති. ඉතින් AC එක වහන්න නැති වුණාට පස්සේ සමහරක් අවස්ථාවලදී AC ප්ලග් එකෙන් සද්ද ඇහෙන්න පුළුවන්. ටිස් ටිස් වගේ එහෙම සද්ද ඇහෙනවා නම් ඒක ඇතුලේ ෂෝට් වෙනවා. සමහරකට වයර් උණු වෙනවා. මොකද මේ අධික රස්නයට මේ ප්ලග් එක මොන වෙනවා. මොකද දැන් පෞගිය කාලේ අපේ කාමරේ AC එකකින්ද කාමරේ ගෙන ගත්තානේ.
ඉතින් මේ පාරත් දැන් ඊයේ පෙරේදා දවස් දෙක තුනකට ඉස්සෙල්ලා අර AC ප්ලග් එක පාට සරසරස් ගාලා පිච්චුණා ගඳ ගැහුවා. ඊට පස්සේ මම දැන් කරලා තියෙන්නේ ගැලුවා ප්ලග් එක ගලවලා වයර් ටික මෙහෙම බේරෙන්න මෙහෙම පේන්න තියලා පොඩ්ඩක් අර තද කරන්නේ නැතුව පොඩ්ඩක් එහෙම පේන්න තියලා තියෙන දැන් මේ ෂෝට් උනොත් පේනවා ඊට පස්සේ. ඉතින් එහෙම තමයි මේ දවස්වල දැනුවත් වෙන්න දින කතා. ඉතින් ඒ වගේම තවත් කතාවක් තියෙනවා මේ ඕගොල්ලෝ යාළු පිට් එකට එහෙම කාවර් දාගෙන යනවනේ. ඉතින් යාළු පිට් එකට දාගෙන යන වගේම සමහරක් කට්ටිය ප්‍රවාහනයත් කරනවා නේද? නීති විරෝධීව. ලාංකිකයන් හැටියට මම ඔබට අවධානය කරලා කියනවා එහෙම දේවල් කරන්න එපා. දැන් ඉස්සරහගෙන නෙමෙයි ඊයේ පුත්කලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා අරාබි සම්භවයක් සහ ආසියාතික සම්භවයක් ඇති පුත්කලයන් 4 දෙනෙක් තමයි මේ විදිහට අත්අඩංගුවට අරගන්නේ. ඉතින් මෙතන වරද හැටියට සටහන් කරලා තිනවා නීති විරෝධී මගී ප්‍රවාහනය. ඉතින් මේ වගේ දේවල් දැනුවත් වෙන්න. ඉස්සර නම් මේ යාවල පිට් එකට කියලා එහෙම දාගෙන යන්න පුළුවන්. ඉස්සර කොහමද ඉස්සර මේ කුවේට් එකේ ලාංකිකයන් මොනතරම් හිටියද? මොනතරම් පාරවල් වලට ගියා ලාංකිකයන් හම්බෙනවද? දැන් කොහමද හම්බෙනවද? නෑනේ. භාගයට භාගයක් දැන් නෑ. ගොඩක් කට්ටිය මිසින් කියන්නේ මේ වැරදි දේවල් වලට අහු වෙලා ලාංකිකයන් විතරක් නෙවෙයි අනිත් රටවල කට්ටියත් එහෙම තමයි. ඉතින් ඔන්ලයින් ව්‍යාපාරිකයන්ට දැන් ඔන්ලයින් ව්‍යාපාර හොරට කරන්න හම්බෙන්නේ නැහැ. ගෙවල් වල කැම ටිකක් හදලා විකුණමු කට්ටියට ඒව කරන්න හම්බෙන්නේ නැහැ. නීති විරෝධී සියලුම දේවල් වලට මේ රටවල වැට බැඳෙනවා. පහුගිය කාලේ TikTok වලට YouTube වලට කට කැඩෙනකම් වීඩියෝ කරලා ඇති. දාලා ඇති මේ දේවල් කරන්න එපා මේ දේවල් කරන්න එපා. මේ දේවල් කරොත් මේ දේවල් වලට දඬුවම් ගොල්ලන්ට ලැබෙනවා කියලා. හැබැයි සමහරක් කට්ටිය ඇහුවේ නැහැ. සමහරක් කට්ටිය මේ දේවල් රජයේ අවශ්‍යතාවය අනුව දැන් අර කියනවනේ රජයෙන් කිව්වොත් විතරයි උඹලා කවුද එහෙම කියන්නේ. දැන් රජයෙන් කියපුවා තමයි අපිත් කිව්වේ. නමුත් දැන් එකා දෙන්න අත්තරංගුවටපත් වෙලා ලංකාවට ගියාට පස්සේ ඉන්දියාවට ගියාට පස්සේ දැන් තේරෙන්නේ නැහැ. සමහරක් විට ඔයා ළඟම හිටපු යාළුවෝ නැතුව ඇති. මම හැමදාම කියනවා නැතුව ඇති. ඒක ගිහිල්ලා ඇති. ගියා නම් මොකද වැරදක් කරලා තියෙන නිසා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඔන්ලයින් කරන කට්ටියට කියන්නේ ව්‍යාපාරික ස්ථානයක් පටන් ගන්න. හොඳ බාබා කෙනෙක් අල්ලගෙන කඩයක් දාගන්න. කඩයක් දාලා බිස්නස් එකක් හදාගන්න. මැච් එකක් ගහගන්න. හොරට කරන්න කියලා අන්තිමට කීයක් හරි හම්බ කරගන්න තියෙන වීසා ගන්න නැති කෙනා බලන්න දැන් අර TikTok එකේ රෙදි බිස්නස් කරපු ලයිව් කරපු කට්ටිය දැන් ලස්සනට කඩවල් දාලා අපි දකින්න TikTok එකේ දැන් ඒගොල්ලෝ ව්‍යාපාර පටන් අරන් තියෙන. ඇත්තටම සතුටු වෙන්නේ. සතුටුයි. මේ මිනිස්සු ගමනක් යනවා. ලංකාවේ මිනිස්සෙක් ගමනක් යනකොට සමහරුන්ට අරුවද එහෙම සමහරුන්ට ඉරිසියා ඇති. ඇත්තට අපිට නම් සතුටුයි. මට පුළුවන්කමක් තියෙන ලාට මං ගිහිල්ලා මේ ආවලා මෙන්න කඩයක් දාලා මම හදවතින් මම මේ දේවල් කරලා ඉතින් මට එහෙම කාල සීමාවක් නැති හින්දා තමයි අපි ඉතින් ගෙවල් වැඩ කරන කට්ටියනේ හින්දා මේ වගේ තැන් වලට කොටු වෙලා ඉන්නේ. නැත්තම් මේ රටවල දැන් රෙදි කඩ එක ෂොප් එහෙම ඔන්ලයින් කරපු කට්ටිය පටන් අරගෙන තියෙනවා. ඇත්තටම සතුටුයි. හැබැයි ඒ සතුට ASCII තවත් ව්‍යාපාරිකයන් කරන දුක්බර කතා තියෙනවා. ඉතින් ඒවටත් ඉතින් මේ රටවල වල නීති රීතියට යටත් වෙලා ඒ දේවල් කරනවා නම් කට්ටියට හොඳයි කියන මතක් කිරීමක් කරනවා. දැනුවත් වෙන්න තමයි කිව්වේ. පාගෙනක දැනුවත් කරන්න පරිස්සමෙන් ඉන්න. මුස්සරණයි හැමෝටම.